ආයුබෝවන්. ඔන්න අදත් අපි ඔයාලට අලුත් රැකියා පුරපාඩුවක් ගැන තොරතුරු අරන් ආවා. ඩේලි ජොබ් ටිප්ස් එක එකතු වෙලා ඉන්න ඔයාලට ඔයාලගේ ඩ්‍රීම් ජොබ් එක අදම ස්ටාර්ට් කරගන්න පුළුවන් විදිහේ රජයේ රැකියා, පෞද්ගලිකාංශ රැකියා අපිට ලැබෙන හොඳම රැකියා අවස්ථා අරගෙන අපි ඔයාලා ළඟට හැමදාම එනවා. මිස් කරගන්න එපා. ඩේලි ජොබ් ටිප්ස් එක දිගටම රැඳී සිටින්න. හරි, අපි බලමු අද ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ රැකියා පුරපාඩු සඳහා මේ දිනවල ආයුධම්පත් කැඳවනවා. 2026 4/26 දිනට පෙර ආයුධම්පත් යොමු කරන්න ඕනේ. අපි බලමු මේ සඳහා ඉල්ලුම් කරන්න පුළුවන් පුරපාඩු මොනවද, සුදුසුකම් මොනවද කියලා තොරතුරු බලමු. බඳව ගන්න තනතුරු තමයි කාර්මික නිලධාරී, ස්ථානීය තමයි පේරාදෙනිය, පුරපාඩු එකක් තියෙනවා, වයස අවුරුදු 18ත් 30ත් අතර. අධ්‍යාපන සුදුසුකම් සාමාන්‍ය පෙළ විෂයන් 6ක් එක්වර සමත් වෙන්න ඕනේ. උසස් පෙළ ගණිත තාක්ෂණ විෂය ධාරාවන් විෂයන් 3ක් සමත් වෙලා තියෙනවා නම් වෘත්තීය සුදුසුකම් විදිහට ඉල්ලනවා NVQ level 6 හෝ තාක්ෂණික ඉංජිනේරු පාඨමාලාවක් කරලා තියෙන්න ඕනේ. දෙවෙනි පුරපාඩුව තමයි ගාස්තු අය කිරීමේ සහකාර. ස්ථාන තමයි රාජකීය උද්භිද උද්‍යානයේ පේරාදෙනිය, මිරිජ්ජවෙල උද්භිද උද්‍යානයේ හම්බන්තොට, සීතාවක උද්භිද උද්‍යානයේ අවිස්සාවේල්ල, හග්ගල උද්භිද උද්‍යානයේ නුවරඑළිය. එතන පුරපාඩු කීපයක් තියෙනවා. වයස අවුරුදු 18ත් 30ත් අතර අය සඳහා සාමාන්‍ය පෙළ විෂයන් 6ක් සමත්, උසස් පෙළ අවම වශයෙන් 1 විෂයක්වත් සමත් වෙලා තියෙනවා. ආයට මේ සඳහා ඉල්ලුම් කරන්න පුළුවන්. තුන්වෙනි පුරපාඩුව තමයි උද්‍යාන වැඩමූලික. උද්‍යාන වැඩමූලික ස්ථානයේ හම්බන්තොට අවිස්සාවේල්ල. පුරපාඩු දෙකක් තියෙනවා. වයස අවුරුදු 18ත් 35ත් අතර සාමාන්‍ය පෙළ විෂයන් 6ක් සමත් වෙන්න ඕනේ. NVQ level 5 කුෂිකර්ම, උද්‍යාන මල් වගාව, තවාන් පාලනය වගේ දේවල් කරලා තියෙනවා නම් වඩාත් හොඳයි. මේ අයගේ වැටුප් තමයි රාජ්‍ය පරිපාලන ලේකක 10 ඇලයිර 2025 අනුව අදාළ වැටුප් ගෙවනු ලබන බව අපට දැනුම් දීලා තියෙනවා. බඳවා ගැනීමේ ක්‍රමය. ලිඛිත විභාගය, සාමාන්‍ය දැනීම, බුද්ධි පරීක්ෂණ, විෂය දැනුම. විභාගගත සම්මුඛ පරීක්ෂණයකුත් තියෙනවා. විභාග ගාස්තු රුපියල් 600යි. විභාග ගාස්තු ගෙවන්න ඕනේ ලංකා බැංකුව පේරාදෙණිය ශාඛාවට. ගිණුම් අංක 70, 40යි, 74යි 3. අධ්‍යක්ෂ ජෙනරාල් ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුව. ගෙවීමේ ක්‍රමය ඔන්ලයින් ට්‍රාන්ස්ෆර් පුළුවන්, බෑන්ක් ඩිපොසිට් පුළුවන්. විශේෂ සටහන් වශයෙන් අපි කියනවා ඔයාලට රිසිට් ස්ක්‍රීන්ෂොට් එක ආයුධම්පත් සමග අමුණන්න, පිටුපස නම, NIC නම්බරය, තනතුර සඳහන් කරන්න. ආයුධම්පත් යොමු කරන්න ඕන වෙබ් ලිපිනය අපි ඔයාලට ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. ඒකෙන් පුළුවන් ආයුධම්පත් බාගත කරගන්නත්. අධ්‍යක්ෂ ජෙනරාල් ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුව, තැපැල් පෙට්ටිය 14, පේරාදෙණිය යන ලිපිනයට යොමු කරන්න පුළුවන්. අවසාන දිනය වන්නේ නැවත මතක් කරලා ඔයාලට අපි කියනවා 2026 4/6. ලියාපදිංචි තැපෑලෙන් යවන්න. ලිපි කවරේ වම් පැත්තේ තනතුර සඳහන් කරන්න. වැඩිදුර විමසීමක් අවශ්‍ය නම් 081 23 88 65 4ට කතා කරලා ඔයාලට මේ පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගන්න පුළුවන්. හරි, එහෙනම් අපිත් එක්ක මෙතෙක් රැඳී සිටියට ඔයාලට ගොඩාක් ස්තුතියි. මීළඟ වීඩියෝ එකෙන් හමු වෙනතුරු දැනට සමුගන්නම්.